Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස්වල නම් අපේ පැත්තට ගොඩක් වහිනවා. සමහරක් පැතිවලට ගොඩක් පායලා සමහරක් පැතිවලට ගොඩක් වහිනවා. ඉතින් වහිනවා කියලා hair treatment නම් නොකර ඉන්නේ නෑ මම. අද දවසේත් මම hair treatment එකක් කරන්න හදන්නේ hair pack එකක්. ඉතින් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ දවස්වල සමහර පැතිවලට ගොඩක් රස්නේ කියලා කිව්වනේ. අන්නේ රස්නේ පැතිවල ඉන්න අයට ගෑනු ළමයින්ට කොණ්ඩේ පරිස්සම් කරගන්න ගොඩක් අමාරුයි මේ දවස්වල අවුව සැරහින්දා. කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙන්න බලනවා අවුව හින්දා. ඉතින් ළමයි මේ කාලේ කොණ්ඩේ පරිස්සම් කරගන්න ඔයාලට මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් උදව් වෙයි කියලා මට හිතුණා. මෙහි වැස්ස වුණත් මම සීතලේ වුණත් මේ පැක් එක ඔලුවට දානවා. මට ඒක අර සෙම ප්‍රශ්නයක් නෑ දැන්. කොණ්ඩේට දාලාම හුරු වෙලා තියෙන නිසා මොන දේ ගෑවත් ලොකුවට අවුලක් වෙන්නේ නෑ. ඒ හින්දා මම මේ වගේ hair pack නිතරම දානවා. ඉතින් අද hair pack එකට මම පාවිච්චි කරනවා උළුහාල්, ඒ වගේම කරපිංචා සහ පොකුරු වදමල්. පොකුරු වදමල් නම් අවශ්‍ය නෑ. අපේ ගහේ පිපිලා තිබුණ නිසා අහක දාන්න ලෝභකමට තමයි මම ඕක දැම්මේ. එහෙම නැත්නම් ඔයාලට උළුහාලුයි කරපිංචායි තිබුණා නම් හොඳටම ඇති. මං උළුහාල් ටික රැයක් මෙන් එන්න තියලා ඒ වතුරත් එක්කම පොකුරු වදමලුයි කරපිංචායි දාලා හොඳට ඔය වගේ මුලින්ම බ්ලෙන්ඩ් කරගන්නවා. රතු පාට වෙලා තියෙන්නේ පොකුරු වදමල් දාපු නිසා. ඉතින් ඕක ඔයාලට පේනවා ඇති ගොඩක් දියාරුයි. ඒ වුණාට ටිකක් වෙලා යනකොට හොඳට මේක ඝනකමට ඔළුවේ ගා ගන්න ප්‍රමාණවත් විදිහට ඝනකමට හැදෙනවා. ඊළඟට මම ඕක බ්ලෙන්ඩ් කරලා ඉවර වුණාට පස්සේ මගේ hair oil එකෙන් තේ හැන්දක් වගේ මේකට එකතු කරගන්නවා. ඊට අමතරව ඔය තියෙන්නේ උක්කු පොල් කිරි පොල් ටිකක් ගාලා ඒකට වතුර චුට්ටක් දාලා හොඳට මිරිකලා පළවෙනි සැරේ කිරි ටික තමයි අරන් තියෙන්නේ. ඉතින් ඊළඟට මම උරුහාල් කරපිංචා වදමල් පේස්ට් එකට තෙල් ටිකයි පොල් කිරි ටිකයි දාලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට E විටමින් දාන්න පුළුවන් මේ වෙලාවේ. මම E විටමින් දාන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට මේ ඔයිල් එක වෙනුවට සුදු පොල් තෙල් හරි ඔයාලා පාවිච්චි කරන මොකක් හරි herbal hair oil එකක් හරි මේකට ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා ඇති මේක දැන් කලවම් කරනකොට දියාරු ගතියට තමයි තියෙන්නේ. ඒ වුණාට මේක පොඩ්ඩක් වෙලා විනාඩි 10ක් 15ක් යනකොට උළුහාල් හින්දා හොඳට ඝනකම හැදිලා එනවා. අපේ කොණ්ඩේ ගා ගන්න පුළුවන් විදිහට අර පෙරිලා යන්නේ නැති විදිහට පේනවා ඇති ඔයාලට දැන් හොඳට උකුවට තියෙනවා. දැන් ඊළඟට ඕක අපේ කොණ්ඩේ ගා ගන්න තමයි තියෙන්නේ. සම්පූර්ණ හිස් කබලේ කෙස් ගස් වලයි හොඳට ගා ගන්න ඕනේ. මං අර මිශ්‍රණය පෙරලා ගත්තේ නෑ. මොකද හොඳටම බ්ලෙන්ඩර් වෙලා තියෙන හින්දා. ඔයාලගේ කෑලි ගොඩක් ලොකු කෑලි තියෙනවා නම් රෙදි කෑල්ලකින් පෙරලා ගන්න නැත්නම් හොදන්න අමාරුයි. මම මේක පිටින්ම තමයි මං කොණ්ඩේට දාගන්නේ. ඉතින් මේ hair mask එක ගොඩාක් හොඳයි ඝනකමට කොණ්ඩේ වවා ගන්න. ඒ වගේම තමයි ළමයි මම මේකට කරපිංචා දාලා තියෙනවා. ඉතින් කරපිංචා වල ඇමයිලෝ අම්ල තියෙන හින්දා ගහේ මුල ශක්තිමත් කරලා කොණ්ඩේ අනේක අඩු කරගන්න පුළුවන් මේ hair mask එකෙන්. මැරුණු සෛල අයින් කරලා අලුත් කෙස් ගස් ඉක්මනට වවන්නත් මේ hair pack එක ගොඩක් උදව් වෙනවා. ඉතින් කරපිංචා කියන දේ ඔළුවේ ගෑවහම හැමෝම දන්න දෙයක් තමයි කොණ්ඩේ මහත් වෙනවා කියන එක. ඇත්තටම ඔව් කරපිංචා ගෑවහම කොණ්ඩේ මහත් වෙනවා. ඒ කියන්නේ අර තුනී හිස කෙස් තියෙන අයගේ කොණ්ඩේ ඝනකම වැඩි කරන්න පුළුවන් මේ කරපිංචා වලට. ඊට අමතරව මම මේ hair pack එකට දැම්ම වදමල් සහ මගේ hair oil එක දැම්මා. ඊට අමතරව පොල් කිරි දැම්මා. මේ තුනෙන්ම කොණ්ඩේ තෙතමනය හොඳට ආරක්ෂා කරලා කොණ්ඩේ ඉක්මනට දික් කරගන්න අවශ්‍ය කරන පෝෂණය මේ hair pack එකෙන් ලැබෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන් හොඳ result තියෙයි. සම්පූර්ණ කොණ්ඩෙම මේක ගාන්න අග පැලිලා තියෙනවා නම් අගත් එක්කම හොඳටම මේක දාන්න. මේක ගාලා ඉවර වෙලා විනාඩි 40ක් විතර වගේ තියලා හොදලා දාන්න. සෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් දවල් වරුවේ ගාන්න. දවල් 11ත් 2ත් අතර වගේ හොඳට මේක ගාලා ඉක්මනට සෝදලා දාන්න සෙම තියෙන කෙනෙක් ඉන්නවා නම්. ඉතින් සෙම තියෙනවා නම් අනිවාර්යෙන් උණු වතුර බොන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් මේක ගොඩක් හොඳයි. සතියකට දෙවතාවක් විතර වගේ කරන්න පුළුවන් නම් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලට මොන හරි කොණ්ඩේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට ඔයාලට ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ළමයි මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි.